හෙලෝ නංගි. හෙලෝ අයියේ. කියන්න මම පාරේ ඉන්නේ. ඒමෝ. තාම තාත්තා එක්ක යන්න ආවේ නැද්ද? තාත්තට බිස්නස් වැඩකට ගියා. අද මම බස් එකේ යන්නේ. ඒකත් එහෙමද? ඔව් අයියේ. මම නම් එපා වෙලා තියෙන මට හිටගෙන ඉඳලා. මේ බස් එක තාම නැහැ. ආයෙනම් ඉන්නකෝ මං එන්නම් ඔතෙන්ද. එපා. ඔය ආවත් වැඩක් නැහනේ. කයින් යන්න වෙන්නේ. හරි නංගි. මාත් බයික් එකක් මන්ටම ගන්නවා. ටිකක් ඉවසන් ඉන්නකෝ. අප්පෝ නවත්ත ගන්න. ඔයා යාළුවෝ දවස් නම් ඔක් කීපාරක් කියයිද? හරි අනේ. ඕම ඉන්නකෝ බයික් මන්ට යාළුවෙක්ගේ බයික් එකක් අරන් එන්නම්. එපා. හෙලෝ. මේ අක්කා තියලා මේක මොකද මේ ගෝල්ලයක් ගන්නෙ? හෙලෝ තිවංගයා. හෙලෝ කියපන්. අනේ මට පොඩි හදිස්සියක් බං මට විනාඩි 5කට බයිසිකලේ දියන්කෝ. මොකද්ද බං? හැමතිස්සම බයිකේ ඉල්ල හිඟා ගන්නේ. බත් කොල්ලෙන් නේද? බයික් එකක් ගන්න එක වහල්ලි දීලා. හරි. අතට විතරක් බයිසිකලේ දියන්කෝ මන්ට ගෙනත් දෙන්න. අනික ඔබ බයික් එක අරන් ගියාම තෙල් ගහන්න දෙන්නේ නැහනේ බං. අනිත් එක ඔබට තාත්තා මට සල්ලි දෙන්නේ නැහනේ මම බයික් එකේ තෙල් ගහ ගනින් කියලා. හරි බං මම තෙල් ගහන්න. මට බයිසිකලේ දියන්කෝ. අපෝ අඩන්න එපා. ඇවිත් තරම් ඵලයන්කෝ. හැබැයි මේ අනිවාර්යෙන් තෙල් ගහපන් ඈ. මේ ඔය අයියේ බත් කාලා ගස්සපු ගෑවා නේද? නෑනේ. මට සද්ද එනවා. මම බත්රූම් එකේ නේද ඉන්නේ. ඉවංක බබා චුට්ටක් ගෙන මේ ගන්න එක ඇවිල්ලා. ඔය තියෙන්නේ අරන් ඵලයන්. බුදුරජී මේ ඉක්මන නිකන් දෙන්නම් ඈ. හරි ඔබ වයිදිකේ වටන්නේම නෑ. මේ මතක් කරලා නෙවෙයි තෙල් ගහපන් ඈ. නැත්තම් ආය හම්බෙන්නේ නෑ. හරි. තාත්තගෙද ගෝල් එකේ හිටියේ? නෑ මේ යාළුවෙක්. නගිනවා මං ගීගාවට ගිහින් දාන්න. කොහෙද යන්න හොම ඉඳන් අපි එනකම්. අයියෝ මම යන්න ප්‍රශ්නයක් යන්නේ. මොකද වෙන්නේ? කවුද අර දෙන්නේ? මගේ හොඳම යාළුවෝ දෙන්න. අනේ ප්ලීස් වා මෙතන යන්න අපේ තාත්තට කියන්න. බෑ වෙන දෙයක් වෙද්දී මම මෙතන යන්නේ නැහැ. මේ කවුද මේ? ඒක තමයි. නෑ මේ මං අඳුරනේ යාළුවෙක්. දන්න තරමින් ඔබ පාරේ කඩේකින්වත් කන්න නැති එකේ උඹට කොහෙන්ද ගොඩේ හිඟන යාළුවෙක්? ඒක තමයි. කොහෙද මේ යන්නේ? මම මේ පන්තියල්ල ගෙදර යන ගමන් අඳුරනේ අපි චුට්ටක් කතා කරේ. ඒකත් එහෙමද? අපිත් යන්නේ මේ පැත්තට. තියන් අපිත් එක්ක. නෑ කමක් නෑ ඔයාලා යන්න. මම විස්තරෙන් තාත්තා එනවා කිව්වා. එහෙනම් අපි යනවා. බයි. පරිස්සමට ගෙදර යන්නේ කෙටියෙන් කතා කර කර ඉන්න. මං කියනකොට ඔයාලා මල්ලිත් එනවා. අප්පෝ උවිතර අඩුවට හිටි. උත් හරි දැන්. අනේ දැන් අප්පා මෙතන යනවාද? ඊවාලගේ මල්ලි ඉච්චරටම කීස්ද? කොපම කැමතන කරන්නේ. කවුද මේ ගෙම්බා? පොඩි එකා සද්ද වලට දෙන්න දැනගනි. මට ගහන්න. අතපය හතර කලා හතර මහ හන්දිය වැල දානවා දැනගනි. යකෝ මේකාගේ කට. ඒක මේක ගාන් එන්න එපා දෙන්න හු. කන බලාගෙන ඉතින් ඵලයන්. කොපිට මොනවද වෙන්නේ? මම කන බලාගෙන ඵලයන්. මාර කම්මැලි නේද? පායි නෑ. ඔව් බා මේ හුජ්ජ වැස්සක් නේද දවසම කම්මැලි. ඒකනේ බා මොකද කියන්නේ? කට්ටිය සෙට් වෙලා ට්‍රිප් එකකින් සුපිරි පන්නයක් ගමුද?
හැබැයි ඒක මරුව අදහස ඈ. අඩෝ යම්මත් තමා. යම. මොකද කියන්නේ නම් කොල්ලෝ ටික රෙඩිනේ. යන්නේ. ඉතින් මගේ උණ්ඩු පුච්චියෙම ලැස්ති. මාත් අර දහම කිව්වෙකම ලැස්ති ඈ. මොකෙන්ද? අර දහම කිව්වේ ඒකේ. මොකෙන්ද? කුජු එකෙන් බං. ඒකේ. ඔය කරලා තියෙන්නේ. ඇයි බං? ගුජු එකෙන් නෙමෙයි බල්ලෝ උණ්ඩු පුච්චියෙන්. අන්න ඒකේ. මේ ඇයි බං? ඔය අනේ නිකන් ඵලයන්. හරි එහෙනම් කොල්ලෝ ටික සෙට් වෙමු ඈ. මට බෑ බං. බලය අමල් මගේ අතේ සල්ලි නෑ බං. කවුද බන්නේ? යන්නේ හිගන්නේ බං. ඊයව. මේ බඩ කතා කරන්නේ. මම ඊට කරන්නේ දුබලට. පාවරන් හකියේ. නේන්දලා. කිද්දලන්න. ඉනි මාද බඩුවක් නේ. උන්ට පිළ නෑ බං කොල්ලොත් එක ගිහලා පන්නයක් ගන්න නැත්තා. මානසි. ඒවා මාඩා ජූස්නේ. කොහේ යන්නද ඔන්න ඉතින් බීමයක් ආ බීරපෑ බඩ බීමයක් ආ බොන්න නෑ නේද? දැන් බීම බීලා මේ වරේ. බියන්. ඔය ගියේ කරා හොඳ බාගුණාට. අපෝ ඌබන් ඕක එකන් ගියොත් අපිටත් එක්ක ජාන. නැති ගියාමකෝ. ඔව්. ඒකනේ. ඒක නෑ ඇත්ත තමයි බං. ඔක හිටියා කියලා තේරුමකුත් නෑනේ. ඈ අපි හතපහ නෑනේ මොකද ගත්තේ? නැත්තම් බහින්ගන්න එකන් ගියා කිට ගියාමකෝ. නේ අපි කතා වුණ විදිහට අපි ගමන යමු. හරි. හරියට. උබෙන් නෑ යන්න. නෑ බං මම ඔබට කිව්වනේ බං විස්තරේ මට පොඩි වැඩ වගේක් තියෙනවා බං ඔබලා පරිස්සමෙන් ගිහිල්ලා වරන්න මේ ඒක නෙමෙයි බා. ඔබ කොහොමද මේ කියව දන්නේ? මේ වගේ නෑ මම මෙයා ටිකක් අඳුරන එකයි කතා කරන්නේ. හරි එහෙනම්. දැන් ඔක්කොම හරිනේ. එහෙනම් අපි යමු. අපි යන්. මේක අපේ සෙට් එකේනේ බා. මේක නේද අපි කොහෙද යන්නද? ආයේ කියන්නේ මියත් උඹලත් එක්ක යන්න නේද? ඔව් බා අපි යනවා. හරි බං. ගිහලානේ මං කීයේ නම් දක්වා මෙතන ඉන්නවා එනකම් බලාගෙන. මට කොහොමද උවමනාවක් නෑ මෙහෙම හම්බෙන්නේ. දැන් ඇයි කියන්නේ මම මගහරින්නේ දැන් ඔයාලා ට්‍රිප් එක ගියපු දවසින් තමයි ඔයාගේ වෙනස මට තේරුණා දැන් ගොඩක් දවසින් කෝල් එකක් ගත්තාම ආන්සර් කරන්න මැසේජ් එක රිප්ලයි නේ ඇයි කියන්නේ ඔයා මම මගහරින්නේ මං අදයි කොහොමද මේ සම්බන්ධය අතර ගන්න තමයි. බලන්න මගේ යාළුවෙක් කල්පන සමස්යාව ඔයාද මනෝ. සමස්යාවගේ හිඟන්නේ එක්ක මට ඉන්න බෑ. සමස්යාවට හොඳ කොල්ලෙන් මට හම්බ වුණා. ආයෙත් අන්සමක පස්සෙන් එන්න එපා. මම නම්බර් ඔක්කොම බ්ලොක් කරලා දාන්න. මම යනවා. ඒ පස්සෙන් නම් එන්න එපා.